Hello guys, ඉතින් ඔන්න අද අපි සුපිරිම එක් ෆ්‍රයිඩ් රයිස් එකකුයි බොක්වර්ඩ්ස් දෙවල් එකකුයි හදමු. ginger garlic දාගන්න. අපි ඊගාවට මේකට chop කරගත්ත onion දාගන්න ඕනේ. මම egg fried rice එකක් හදන හින්දා මම මේකට බිත්තර දාගන්න. මම බිත්තර 5ක් දානවා. කැරට් කපාගත්ත මාළු මිරිස් එනේ ලීක්ස් වල සුදු පාට කොටස අපි මේ වෙලාවේදී දාගන්නේ මේක කොළ පාට ටික දාගන්නේ අන්තිමට මම කොච්චි ටිකක් කපාගෙන තියෙනවා ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදද්දි කොච්චි ටිකක් දාගන්න මාරම රසක් එනවා ඒකේ කැරි මිරිස් ගම් මිරිස් මේ තියෙන්නේ අමු 3-5 කුඩු ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකකට අමු 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර දාගෙන බලන්න මාර රසයි ලුණු සොයි සෝස් ටිකක් දාගන්න ඕනි ඔයිස්ටර් සෝස් පොඩ්ඩක් මම මේකට සීනි තේ හැන්දක් විතර දාගන්නවා මේකට කුක් කරගත්ත රයිස් එක එකතු කරනවා මම මෙතන අරගෙන තියෙන්නේ බාස්මති ෆ්‍රයිඩ් රයිස් එකක් හදද්දි ඔයගොල්ලෝ මේ බත් එක කලින් දවසේ උයලා ඒක ෆ්‍රිජ් එකේ දාලා හොඳට චිල් කරලා ගන්න එතකොට තමයි අපිට රයිස් එක හරියට හදා ගන්න පුළුවන් දැන් අපි ලීක්ස් වල කොළ පාට ටිකත් මේකට දාගෙන හොඳට කලවම් කරගමු මේක පොල් තෙල් තෙල් ටික රත් වෙගෙනදී අපි මේකට chop කරගත්ත ඉඟුරු සුදු ලුණු දාගන්නවා. කපාගත්ත බොක්වර්ඩ්ස්. අපි බොක්වර්ඩ්ස් ටික ටිකක් කුක් වුණාට පස්සේ අපි මේකට අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න ඕනි. මාළු මිරිස්, තක්කාලි. මම ආසම කොච්චි, ඉතින් කොච්චි දාගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු. ටොමැටෝ සෝස්, ඔයිස්ටර් සෝස් චුට්ටක්, සොයි සෝස්, පෙපර්, සෝල්ට් අන්තිමටම මම මේකට කැලි මිරිස් ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔන්න අද හදාගත්ත රයිස් එකයි බොක්වර්ඩ්ස් දෙවල් එකයි රස බලන්න මාත් එක්ක මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් මේක කාලා ඔයගලන්ට රස කොහොමද කියලා කියයි. මේක නම් සුපිරියා. අපි මේ දෙන්නගෙන් අහලා බලමු කොහොමද රස කියලා. සුපිරි ගානක. ඔයා මොකද කියන්නේ? බලමු. මරු